කොයිද මන් දංකොටුවේ ධර්ම දේශනාවකට වෙලා මං ගාවට ආවා. හොඳට නෙමේ මං හැමතැනම ටැටූ ගහගත්ත තරුණයෙක්. ඇවිල්ලා මට හිතුණා මේ කොල්ලා හොඳට මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. මේ පැතිවල එහෙම නැතුව ඇති මං කියන අනිත් පැතිවල එහෙම තරුණයෝ. මේ ළඟට ඇවිල්ලා එකපාරම උඩ බොත්තම් දෙක ගලවලා මට පපුව ඇදලා පෙන්නනවා. කොල්ලා පපුවේ ගහගෙන ඉන්නේ මගේ ෆොටෝ එකක් ටැටූ එකට. කිව්වා හාමුදුරනේ දැන් මම පීඩියක්වත් බොන්නේ නැහැ කිව්වා. අපේ ගමේ එක එක්ක පිළිගන්නේ නැලු. ගමේ උන් ඊර්ෂ්‍යාලු මන් දැන් පීඩියක්වත් බොන්නේ නැති එකට. මේ ගම්වල එහෙම නැතුව ඇති බොහෝ ගම්වල එහෙමයි ඒ වුණාට. හරි කැමති මේ මෝඩ තරුණයන්ට මේක තේරෙන්නේ නැහැ. ඉන්න ගෙදර බිත්ති ටික හරියට නැහැ, ජනේලට පියන් ටික නැහැ. වැන්දාවට 500ක් 1000ක් කරන මොකෙක් හරි එක කොහරි එක ඇහලා ඔතල ගහනවා. එන්න ලොකුකමක් කියලා හිතාගෙන ඉන්න. පෙන්ඩෝල් දෙකක් ගන්න අතේ රුපියල් 50ක් නැණික් වෙලාවට. මට මේ අර තරුණයා කියපුවා කියන්නේ මම මේ. මට කියලා කියනවා හාමුදුරනේ මම දැන් හොඳට බත් කනවා. මගේ ඇඳුම් දැන් මට හිරයි. ඇයි? කොල්ලා හැදිලා. ගෙදර මිනිස්සුන්ට දරා ගන්න බැරුව ගියා හාමුදුරනේ මටත් හිතා ගන්න බැරුණා වෙච්ච දේ මොකද්ද කියලා. කොල්ලා කිව්වා මගේ මෝඩකම වෙන්න මට හාමුදුරුවෝ දැනෙච්ච විදිහ තමයි මේ ඉඩ තිබ්බේ පපුවේ හාමුදුරුවෝ පපුවේ කොටා ගත්තා කිව්වා. ඇයි? දැන් මොකද කරන්නේ? දැන් මට කියනවා හාමුදුරුවනේ වෙනදා 10 11 වෙනකන් හැරෙන්නේ. දැන් උදේම නැගිටිනවා. කිසි පිළිවෙලක් තිබ්බ නැති ජීවිතේ දැන් මොකද? උදේ නැගිටපු ගමන් පෑන් විතරව තියෙනවා. කොල්ලා කියනවා හාමුදුරනේ පළවෙනි සති දෙක යනකොට පෑන් වතුර තියලා ඉවරනකොට හිතනවා අර ආසනේ පරණයි කියලා. රෙදි කැල්ල පොඟෝල අරගෙන බුදුහාමුදුරන්ට මල් තියන ආසනේ පිහ දැම්මලු. බලන්දර ටික ටික හිත පිනට පහළ වෙන නැඹුරු එකපාරද වෙන්නේ? නැඹුරු වෙන හැටි. කොල්ලට ඊට පස්සේ හිතුණලු බුදු පිළිමේ පරණයි කියලා. බලන්න මේ තරුණ හිත අලුතෙන් බුදු පිළිමයක් එනවලු. කොල්ලගේ එකම ජීවිතේ දැන් මොකද්ද? බුද්ධ වත කරන එක. බුදුහාමුදුරුවෝ විතරයි ඉන්නේ. වෙන කවුද? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් තියෙන්න බෑ. උන්වහන්සේගෙන් තොර අය සරණකුත් නෑ පින්නතුනේ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මේ ධර්මයෙන් තොර සරණක් අපේ පිහිටට නෑ. මම මේ ටික